සුන්දර රාත්‍රියක් හැම වෙලේම උදාවන්නේ ලස්සන ඉරු බැසෙන හැන්දෑවකින්. ඒ වගේ ලස්සන ඉරු බැසෙන හැන්දෑවක පෝ පැරඩයිස් එකේ අපි අදත් එකතු වුණා ලස්සන මාතෘකාවක් ගැන කතා කරන්න. මේක ඇවිල්ලා වසර දහස් ගණනක ඉතිහාසයකට ඇදී යන ලස්සන පුරාවෘත්තයකට හිමිකම් කියන අපේ කතා නායකයා. ඒ තමයි අපේ පුංචි සුනකයා. මේ පුංචි සුනකයා වසර දහස් ගානක ඉඳන් එපිට ඉඳන් අපි ළඟට දැන් ඇවිල්ලා ඉන්නවා අපේ මිත්‍රයා අපේ යාළුවා මගේ පැටියා මේ හැමෝම වෙලා ඉන්න අපේ පුංචි යාළුවා පුංචි සුනකයා මේ සුනකයා දැන් අපිට ඒ කැලේට නිදහස් කරන්න බෑ කවදාවත් එයාට කැලේ කවදාවත් තනියෙන් ඉන්න බෑ අන්න ඒ පුංචි සුනකයාව අපි කොහොමද මේ සංවෘත ලෝකේ අපි කොහොමද එයාව හොඳ පුහුණු සතෙක් විදිහට හදාගන්නේ අන්නේ අපිත් එක්ක අපි කරන ඒ දේවල් ඒ පුංචි සුනකයාගෙනුත් අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ? අපි සංගමයෙන් යුතුව කරන දේවල් මේ පුංචි සුනකයාත් කොහොමද සංගමයෙන් කරන්නේ? ඒක හරීම වැදගත් මාතෘකාවක්. මම හිතන්නේ මේ බටහිර ලෝකයේ ගොඩාක් මේක ඉතා සාර්ථකව පාවිච්චි කරන දෙයක්. බටහිර ලෝකයේ ඕස්ට්‍රේලියා හැම නිව්සීලන්ත මේක මම දැකලා තියෙන ගොඩක් රටවල් වල මේක ඇවිල්ලා අපි එක මාතෘකාවක් තියෙනවා. මේක ඇවිල්ලා මේ responsible pet ownership ඒ කියන්නේ සුනකයෙක් ගත්තාම එයාට වගකිව යුතු සුනක ඕන කෙනෙක් pet පියෙක් අනිවාර්යයෙන්ම කරන කාර්යයක් තමයි සුනකයන් පුහුණු කිරීම. මේකදී අපි පෝ පැරඩයිස් ආයතනයේදී මේ සම්බන්ධව මේක විශ්වවිද්‍යාලයක් මේක පාසලක් විදිහට ක්‍රියාත්මක කරගෙන යන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මේකදී මම අද සම්බන්ධ කරගන්නවා ලංකාවේ ඉන්න පළපුරුදු සුනක හසුරුවන්නෙක්. මම හිතන්නේ වසර ගණනාවක පළපුරුද්දක් තියෙන. ඒ වගේම පෝ පැරඩයිස් ආයතනයේ ඔහු කළමනාකරු ඒ වගේම ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන මිලින්ද රත්නායක. ඉතින් මිලින්ද අපි ආයුබෝවන් කියලා මේ වැඩසටහන පිළිගන්නවා. මිලින්දගේ මට කියන්නකෝ ඔයා කොහොමද මේ සුනක ශ්‍රේෂ්ඨයට මේ පුහුණු කරුවෙක් විදිහට මේ ශ්‍රේෂ්ඨයට අවතීර්ණ වෙන්නේ කොහොමද? ඔයා කොහොමද පුහුණුව මේක මේ සම්බන්ධව අධ්‍යයනය කරන්නේ? කොච්චර කාලයක් මේව කරනවද? මේ සම්බන්ධ පොඩි පැහැදිලි කිරීමක් අපිට ලබා දෙන්නකෝ. මම ආරක්ෂකන්තයේ K9 යුනිට් එකේ සුනක හසුරුවන්නෙක් හැටියට අවුරුදු 12ක පරපුරුද්ද ලැබලා තියෙනවා. ඊට අමතරව සුනක හසුරුවන්නෙක් හැටියට අවුරුදු 14ක පරපුරුද්ද ලැබලා තියෙනවා. ඒ කියන්නේ මිලින්ද වසර 14කට වඩා වැඩි කාලයක අත්දැකීම් බහුල සුනක හසුරුවන්නේ සුනක පුහුණු කරුවෙක්. ඔයා මට කියන්න මිලින්ද ඔයා සුනකයන් පුහුණු කරන්නේ ඇයි? ඇයි සුනකයෙක්ව පුහුණු කරන්නේ? අපි සුනකයෙක් පුහුණු කරගන්න ඕනේ. අපි සාමාන්‍ය නිවසට සුනකයා ගෙනාවට පස්සේ ඒ සුනකයාගේ තියෙන සම්පූර්ණ චර්යා රටාව අපි වෙනස් කරගන්න ඕනේ. ඒ කියන්නේ සුනකයා අපිට අවනතව අපිට උවමනා ආකාරයෙන් අපි සුනකයාව අපිට උවමනා විදිහට අපි සුනකයා හදා ගන්න ඕනේ. කියන්නේ සුනකයාට උවමනා විදිහට නැතුව සාමාන්‍ය මම අපේ ගෙදරට ඕන නම් ඒ ගෙදරට අවශ්‍ය පරිදි සුනකයාව අපි හසුරුවා ගන්න ට්‍රේනින් කරගන්න ඕනේ. ඒ කියන්නේ හරියට නිකන් මිලින්ද අපි අර අලුත උපන් බිලින්දියේ ගෙදරට ගෙනාවට පස්සේ නිකන් එයාව ටික ටික ලොකු වෙන්න ඇරලා අම්මා විවිධ දේවල් කියලා දෙනවා. ඊට පස්සේ අම්මා අර මොකද්ද පෙර පාසලට ගෙනහිල්ලා ඊට පස්සේ පෙර පාසලේ ළමයිත් එක්ක සෝෂල් වෙලා ටීචර් තව යම් දේවල් එකතු කරනවා. ඊට පස්සේ පාසලකට ගිහිල්ලා පාසලේ ගුරුවරු යම් දේවල් එකතු කරනවා. අන්න ඒ වගේම මේගොල්ලන්ට යම් අවදි තියෙනවද ඒ වගේ පුහුණු වීම වල මෙන්න මේ කාලෙදි මෙන්න මේ දේවල් කරන්න ඕනේ ඊට පස්සේ මේ දේවල් කරන්න ඕනේ ඒ වගේ පුහුණුවේදීත් ඕගොල්ලෝ මෙන්න මේ කාලෙදි දැන් ටොයිලට් මුත්‍රා කරන්න කාමරය ඇතුලේ ටොයිලට් මුත්‍රා කරොත් එහෙම ගේත් ඉවරයි ඊට පස්සේ එයාට ආයේ බව් හදන එකත් එපා වෙනවනේ අන්න ඒ වගේ මොන වගේ අවස්ථාවලදී නේද සාමාන්‍ය ඔයාලා එහෙම පුහුණු වීම මේ පටන් ගන්න ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් අපි මාස එකමාරක් දෙකක් අතර සුනකයට පොටි ට්‍රේනින් එක පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සුනකයෙක්ගේ පොටි ට්‍රේනින් එක කියන්නේ සුනකයාව එක තැනකට එක ස්ථානයකට මල පහ කරන්න මුත්‍රා කරන්න ට්‍රේන් කරන එක. එතකොට මිලින්ද ඔබීඩියන්ස් ට්‍රේනින් කියන එකේදී මොනවද ඔයගොල්ලෝ පුහුණු කරන්නේ සුනකයාට? ඔබීඩියන්ස් ට්‍රේනින් එක කියන්නේ මුලින්ම අපි එයාව කරට පටියක් දාලා ගෙනියන්න ඇවිද්දවන්න පුරුදු කරගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔන්ලිස් ගෙනියන්න. ඒ කියන්නේ සාමාන්‍ය අපි තැනකට ගෙනියන්න පුළුවන් වෙන්න මූලිකම පුහුණුව තැනකට නැත්තම් සබ්බව්වෙක් යද්දි ඇදගෙන යනවා. අපි ඒකට මුලින්ම ඔබීඩියන්ස් එකේ ඔන්ලිස් ට්‍රේනින් එක කියන්නේ රිලීස් එකත් එක්ක බලව අපේ වම් කකුල පැත්තෙන් යන විදිහට ට්‍රේන් කරගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය කට්ටියට සිට් එක ඉඳගන්න ඩවුන් ඒ දෙක සාමාන්‍ය ඔබීඩියන්ස් නිවසක බොහෝ දුරට සිට් එකයි ඩවුන් එකයි පමණක් ට්‍රේනින් කරන්නේ. ඒත් එක මේ
මිලින්ද මම දැකලා තියෙනවා ලෝකේ විවිධ දේවල්. ඒ කියන්නේ සාමාන්‍ය අපි දැකලා තියෙනවා දැන් ඕගොල්ලෝ වැඩ කරපු ආරක්ෂාංශයේදී ඕගොල්ලෝ විවිධ ශේෂ්ත්‍ර වලට පුහුණු කරනවා ඉතින් මං හිතන්නේ. ඕගොල්ලෝ දැන් මට කියන්නකෝ රෆ්ලි සාමාන්‍ය ආරක්ෂාංශයේදී ඕගොල්ලෝ මොන ශේෂ්ත්‍ර වලද සතුන් පුහුණු කරලා දෙන්නේ? ඔය සාමාන්‍ය ආරක්ෂකංශයේ ඔබීඩියන්ස් වලත් සීට් ඩවුන් එකට අමතරව තව ට්‍රූ ගෙටප් කියලා තියෙනවා. කියන්නේ ඩොග් ෂෝ වලට සම්බන්ධ තියෙනවා ආරක්ෂකංශේ. ඊට අමතරව එක්ස්ප්ලෝසිව් නාකෝටික් ඒ වගේ ට්‍රේනින් තියෙනවා ට්‍රේන් කරනවා යාලා. එතකොට මිලින්ද ආරක්ෂකංශයෙන් එපිටදී සාමාන්‍යයෙන් මොන වගේ පුහුණුවීම්ද ඕගොල්ලෝ සුනකයන් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ? ආරක්ෂකංශයෙන් එපිට බොහෝ දුරට සුනකයන් ලබා ගන්නවා ලෙඩ්ඩු බලා ගන්න. ඊට අමතරව අපි ට්‍රේන් කරන ඒවා ලෙඩ්ඩු බලා ගන්න ළමයිගේ ආරක්ෂාවට පාරක එක්කයන්ට ට්‍රේන් කරගන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඊට අමතරව සමහර ගෙවල් වල හදලා ඉන්නවා මේ සැර සුනකයන් ඉන්නවා. එයාලට චේන් එකක්වත් දාගන්න බෑ. නාව ගන්න බෑ චේන් එකක් දාගෙන. ඒවට අපි ට්‍රේන් කරලා දෙනවා. ඒ කියන්නේ ඇග්‍රෙසිව් ඩොග්ලා ට්‍රේන් කරලා දෙනවා. නාවන්න කරට පටියක් දාගෙන අරන් යන්න ඒවට ට්‍රේන් කරගන්න පුළුවන්. ඕකට තව දෙයක් එකතු කරන්න ඕන මිලින්ද? මොකද මමත් වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරලා තුනේ මටත් එනවා ගොඩ දවසකට බව් විශාල ප්‍රමාණයක් එනවා. ඒ අතරින් විවිධාකාරයේ හැසිරෙන බව් වෙනවා. දැන් මම දැකලා තියෙනවා සමහරව පිටරටින් ගෙන බව් හරිම ලස්සනට මේ ක්ලිනික් එක තුර හැසිරෙනවා. ඊට සමහර අපේ ලංකාවේ ඉන්න බව්වොත් පුහුණු කරපු බව් ඉන්නවා හරි ලස්සනට හැසිරෙනවා. සමහරව ඉන්නවා හරිම දඟයි. හරිම දඟයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ ඔබීඩියන්ස් කියන එකක් කිසිම එකක් නැහැ. එතකොට අපිට අර පරීක්ෂණයන් පවත්වන්න පවා ඒගොල්ලෝ පරීක්ෂා කිරීමේදී පවා දැඩි අපහසුතාවයට පත් වෙනවා. ඒගොල්ලෝ සේවකීන්ට හපන්න බලනවා. එතකොට අපිට හරියට සමහර බල්ලෝ අල්ලන්න අපි 6 දෙනෙක් විතර ඕන වෙනවා. ගොඩක් රටවල ඒ වගේ සතුන් කරන්නේ සෙඩේට් කරනවා. නැත්නම් අපි මෙහෙ අපේ ලංකාව තුල එහෙම කරන්න ගොඩක් කට්ටිය අකමැතිනේ. ඒ නිසා අපි 5-6 දෙනෙක් අල්ලලා දැන් මම හිතන්නේ ඕගොල්ලෝ ඔය කරන වැඩසටහනත් එක්ක ඒ කියන්නේ පුහුණු වීම ටික හරියට මුල් කාලේදී වුණා නම් ඒ වගේ මේ අපහසුතාවන්ට අපිත් ලක් වෙන්නේ නැහැ. ඇත්තටම මට සිදු වෙලා තියෙන සිදුවීමක් වෙලා තියෙනවා. ගෙදර අවුරුදු දෙකක ජර්මන් ෂෙපර්ඩ් සුනකෙක් ඒ ගෙදර කට්ටියගේ හපලා එයාත් පොඩි කාලේ ඉඳලම චේන් එක දාලත් නැහැ. කියන්නේ කේජ් එක දාලත් නැහැ. ඊට පස්සේ මම ට්‍රේනින් එකට කතා කරලා පස්සේ මගේ ගෙදරට ගියාට පස්සේ අඩුම තරමේ මට ගේට්ටුවෙන් ඇතුළටවත් යන්න බැරුණා. මොකද ඒ සුනකයා එළියට දාලා ඒ කට්ටිය කාමරයකට දාගන්න ඕනේ ආය සුනකයාව එළියට ගන්න. ඒ ගෙදර කට්ටිය ගේ ඇතුලේ සුනකයා එළිය. කියන්නේ මේ පැය භාගයක විනාඩි 45ක විතර මට එළියට වෙලා ඉන්න ඕනේ. කැචස් එක දාගෙන ගෙනල්ලා අපේ රෝහලට ගෙනල්ලා එයා දවස් 8ක් වෙන වගේ කාලෙකින් අපි නවත්තගෙන එයාව ට්‍රේන් කරලා ඒ කට්ටියට බාර දුන්නා. ඒ අවස්ථාවේ ඒ ගෙදර කට්ටිය ගොඩක් සතුටු වුණා. ඊට පස්සේ එයාට වෙනම කේජ් එකක් හැදුවා. ඊට අමතරව සතියකට පාරක් වගේ ආව එළියට එක්ක ගිහිල්ලා ඒ ට්‍රේන් ටිකත් කරගත්තා. මට තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා මිලින්ද. ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලට ඔය සුනකේ පුහුණු කරන්න කොච්චර වගේ කාලයක් ගත වෙනවද? සාමාන්‍යයෙන් ඒක අපි සතාගෙන් සතාට වෙනස් වෙනවා. සමහර සත්තු يعني සමහර බවෝ ඉන්නවා මාසෙන් ට්‍රේනින් වෙන. සාමාන්‍යයෙන් හොඳම ට්‍රේනින් එකක් දෙන්න මාස 3ක් 4ක් අතර කාලයක් සාමාන්‍යයෙන් ගත වෙනවා. එතකොට මිලින්ද ඔය වගේ කාලයක් ඔයාලට ගත වෙන්නේ මොන වගේ පුහුණුවක් ලබා දෙන්නද? ඒක මොන වගේ තියනවාට ලංකාව තුල ඒ වගේ පුහුණුවක් ලබා දෙවන්න පුළුවන් ආයතන තියෙනවද? ඊට පස්සේ මොන වගේ දේවල්ද උපකරණ ඔයගලට ඒ වගේ දේවල් වලට පහසුකම් තියෙනවද? ඒ වගේ හොඳ පුහුණුවක් ලබා දෙන්න ලංකාව තුල? ඔව් දැන් අපේ පැරඩයිස් ආයතනයේ ට්‍රේනින් ස්කූල් එකේ තියෙනවා ඩොග්ලා ට්‍රේනින් කරන්න පුළුවන් පහසුකම්. ඊට අවශ්‍ය කරන උපකරණත් සියලු දේම පැරඩයිස් අපේ ඩොග් ස්කූල් එකේ තියෙනවා. ලංකාවට අලුත් දෙයක්. හැබැයි ලෝකෙට මේක අලුත් දෙයක් නෙමෙයි. අපි යනවට වඩා වේගයෙන් ලෝකෙ ඉස්සරහට යනවා. එතකොට ලෝකයේ දේවල් අපි අහුල ගන්නේ ලෝකේ තියෙන සමහර දේවල් දැකලා. මං කියන්න යන්නේ අපේ පැරඩයිස් මේ ඩොග් බෝඩින් ඇන්ඩ් ට්‍රේනින් සෙන්ටර් එක. මේකත් අපි ලෝකෙන් අහුලගත්ත පුංචි දෙයක්. මේ පුංචි දේ අපි ලංකාවේ ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. පැරඩයිස් ඩොග් බෝඩින් ඇන්ඩ් ට්‍රේනින් සෙන්ටර්. මේක ඇවිල්ලා සුනකයන් සුනක අයිතිකරුවන් වෙනුවෙන් වෙච්ච රාජධානියක්. ඒ වගේම මතක් කරන්න ඕනි සුනකයන් පෝෂණීයව තියන්න ඕනි. සුනකෙක් හොඳට පුහුණු වෙන්න නම් සුනකයන්ට හොඳ පෝෂණයක් අවශ්‍යයි.
ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙන හැම අවස්ථාවකදීම පියුරිනා ලංකාවේ තියෙන අංක 1 ඩොග් ෆුඩ් එක. ඒ වගේම ලෝකයේ ඉදිරියේම තියෙන ඩොග් ෆුඩ් එක. පියුරිනාත් එක්ක එකතු වෙලා පෝ පැරඩයිස් අපි ලංකාවේ සුනක ලෝලීන් සුනක මව්වරුන් සුනක පියවරුන් වෙනුවෙන් ඉතා ලස්සන වැඩ කොටසක් කරමු. එහෙමනම් අපි අදට මෙතනින් මේ වැඩසටහන නවත්වනවා. අපි මේ දැනුම් සම්භාරය පිළි වැඩසටහන මාලාව ඉදිරියටත් වෙනස් මාතෘකා යටතේ කරගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. මේකෙදි ඔයාලා අවශ්‍ය කරන දේවල් ඔයගොල්ලෝ දැනුමට එකතු කරන දේවල් ඔයගොල්ලෝ බලාපොරොත්තු දේවල් මේකේ කමෙන්ට්ස් ඉදිරියට දාන්න. අපි ඒවට ඉදිරියේදී ප්‍රෝග්‍රෑම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.